හායි යාළුවනේ. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. අවුරුද්දට වඩා වැඩි බබෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ස්ක්‍රිප් නොකර අනිවාර්යයෙන්ම බලන්න. අවුරුදු දෙකක් අතර බබෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ශරීරයේ අවයව දැනගෙන සිටිය යුතුයි. හැබැයි එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මොකද හැම බබෙක්ම එක වගේ නැහැ. සමහර බබාලා ඉක්මනින්ම හැමදේම ඉගෙන ගන්නවා. සමහර අය ටිකක් පහු වෙනවා. නමුත් පොදුවේ ගත්තට පස්සේ අවුරුද්දක් දෙකක් අතර බබෙක් තමන්ගේ ශරීරයේ අවයව දැනගෙන සිටිය යුතුයි. මං ආසයි මගේ චූටි දුව ඉක්මනින්ම ශරීරයේ අවයව කොහොමද අඳුනගත්තේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒකයි මට හිතුනේ මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න. ඉතින් අපින්ම බලමු අපේ චූටි පැටියා තමන්ගේ ශරීරයේ කොච්චර අවයව ප්‍රමාණයක් දන්නවද කියලා. කො පුතේ හෙඩ් එක? අයි එකකෝ? nose? mouth? neck? shoulder? ear? Pagi tummy? Ko babage leg එක? මේ? Ko babage leg එක? Baba hand? Finger? Ko finger? Ko teeth? Ear? Hair? Very good. මං එයාට අවුරුද්ද ලැබපු ගමන්ම එයත් එක්ක නිතරම කතා කරා. කෝ බබාගේ හෙඩ් එක, කෝ බබාගේ අයි එක, එතකොට අම්මිට පෙන්නන්න පුතේ බබාගේ හෑන්ඩ් එක, එහෙම කියලා එයා අහගෙන හිටියා. දවසක් මම එයාගෙන් අහනකොට එයා මට ඒක පෙන්නුවා. ඊට පස්සේ ටික දවසක් විතර යද්දී අවුරුදු දෙකක, එයාට දැන් අවුරුදු 2යි. අවුරුදු 2 විතර වෙද්දී එයා තනියම කියන්න ගත්තා. අම්මි ආයි, අම්මි හෙඩ්, බබා හෙඩ්, බබා ආයි, බබා ලෙග්. අනේ විදිහට එයාම තනියම එයාගේ අවයව පෙන්නලා එයාම ඒ වචන ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වුණා. ඉතින් මට හරියම සතුටුයි මේ මගේ උත්සාහයේ ප්‍රතිඵල ගැන. ඉතින් මට හිතුණා මම මෙහෙම මගේ දුවට කොහොමද අම්මා කෙනෙක් විදියට මේ දේවල් පුරුදු කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. සමහර අම්මලා මේකට දුක් වෙන්න එපා, තමන්ගේ දරුවා දන්නේ නැහැ තාම කියලා. අපි නිතරම මේ ළමයාට ඇහෙන්න කියනු. ළමයාට තේරුන්නේ වගේ හිටියට ළමයට තේරෙනවා. එයාලා ඒවා හොඳට අහගෙන ඉඳලා එයාට සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන් තත්යකට ආවම ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් මේ අම්මලා පුළුවන්, ඒ කියන්නේ දුක් වෙන අම්මලාට මම මේ කියන්නේ ළමයා මෙහෙම තාම දන්නේ නැණි කියලා දුක් වෙන්න එපා. ළමයි එකිනෙකට, ඒ කියන්නේ සමහර ළමයි අවුරුද්දෙන් ඉගෙන ගන්නවා. සමහර ළමයි අවුරුදු 2ක් වගේ කාල දෙකකට පස්සේ තමයි අඳුරගන්නේ. එකම බබෙක්ම එක වගේ නැහැනේ. ඉතින් මේ ඔයාලා මේ හැම තිස්සෙම එයත් එක්ක කතා කරන්න. බබා කෝ දෙන්න අම්මිට හෑන්ඩ් එක, කෝ දෙන්න බබාගේ ලෙග් එක, එහෙම කියලා එයත් එක්ක කතා කරන්න. එතකොට එයාලා නිකම්ම ඒක ඉගෙන ගන්නවා. අවුරුදු 2ක චූටි බබෙක් මට ඉන්නේ. මං එයත් එක්ක මොනවද කරන්නේ, එයාට මොනවද මම මොලේ වර්ධනය වෙන්න කියලා දෙන්නේ. ඒ වගේ වීඩියෝ අරගෙන ඉදිරියට මං ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක්.